අතර නම බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලයෙන් විහිදුන 84000ක් ධර්මස්කන්ධය ස්පර්ශ කළ දළදා වහන්සේ නෙමේ. ඒ දළදා වහන්සේලා හතර නම බිඳෙන්න එපා කියලා අදිස්ථාන කළා. කේම මහරහතන් වහන්සේ බලාගෙන හිටියා. මේ සරබු මහරහතන් වහන්සේ වැඩියා නෙමේ ගින්දර මැදට. උන්වහන්සේ දිවසින් බැලුවා. අහෝ ධාතුන් වහන්සේලා බෙදෙනවා. බෙදෙනකොට දැක්ක දන්ත ධාතුන් වහන්සේලා දැන් ඒ හරියෙන් බෙදීගෙන යනවා. දැන් ඉතින් ධාතු බෙදලා ඉවරයි. ඒ අතර බැබලි වන් දළදා වහන්සේ තියෙනවා. කේම මහරහතන් වහන්සේ ඉරිදීන් වැඩියා ගින්දි ජාලාව මැදින් රන් දෙනට. වැඩලා ඒ ශ්‍රීමත් වන් දළදා වහන්සේ ගිනි ජාලාව මැදින් අතර ගන්නවා. පින්වතුනි මේ වැඩ ඉන්නේ ධාතුන් වහන්සේ. කොයිතරම් ආශ්චර්යයක්ද? ගින්නේ පහස නොලබා බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානයේ නොබෙදුන ගිනි ජාලාව මැදින් අපේ කේම මහරහතන් වහන්සේ ශ්‍රී හස්තෙන් ගත්ත දන්ත ධාතුන් වහන්සේ මේ වැඩ ඉන්නේ. දළදා මාලිගාවේ වැඩ ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ. මේ දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවය අපි කතා කරමු. මේ වැඩ ඉන්නේ සුළු පාට ධාතුන් වහන්සේ නමක් නෙවෙයි. සුවාසු දහසක් ධර්මස්කන්ධ ස්පර්ශ කළ ධාතුන් වහන්සේ මේ වැඩ ඉන්නේ. ඊළඟට පටාචාර සිහිය නැතුව එනකොට පින්වත් නැගණිය සිහිය අරගන්න කියලා සිහිය උපද්දවන වචනේ කියනකොට ඉස්සල්ලාම මේ දන්ත ධාතුන් වහන්සේගේ ස්පර්ශ වුණේ. අඟුලිමාල දමනය කරන බණපද ඉස්සල්ලාම ස්පර්ශ වුණේ මේ දන්ත ධාතුන් වහන්සේගේ. ලෝකේ අන්තාක් රහතන් වහන්සේලා බිහි වුණාද? ඒ සියලු රහතන් වහන්සේලා බිහි කරන ධර්මයේ ඉස්සල්ලාම ස්පර්ශ වුණේ කුමකද? මේ දන්ත ධාතුන් වහන්සේ. ලංකාවේ ඒ වෙනකොට රජ කරන්නේ කිස්සිරි මෙවන් රජුරුව. රජුරුවන දුන්න රජුරුව හරසරින් දන්ත ධාතුන් වහන්සේ පිළිගත්තා. ඒ දන්ත ධාතුන් වහන්සේ පිළිගෙන රජුරුව කල්පනා කරනවා අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සුදු පාටයිනේ. ඕනේ ඒ කාලේත් අර ප්‍රශ්නේ ඇවිල්ලා. මේ දන්ත ධාතුන් වහන්සේ ටිකක් කහ පාටයිනේ. බොරු එකක්වත්ද? හිතනකොටම කරඬුව මෑත් වෙලා දන්ත ධාතුන් වහන්සේ ආකාශයට පැන නැගිලා රැස් විහිදෙනවා. මම ඒකනේ කිව්වේ මේ තරම් ප්‍රාතිහාර්ය පාපු ධාතුන් වහන්සේ නම තවන්නේ නැති තරම්. මෙන්න මේ දන්ත ධාතුන් වහන්සේ. ওই විදිහටමයි වැඩ ඉන්නේ. ওই කොපුවක් නෙවෙයි ওই දන්ත ධාතුන් වහන්සේම. ඊට පස්සේ මේ දන්ත ධාතුන් වහන්සේ රාජ්‍යරෝ සතුටට මල් වලින් පූජා කරන ධාතුන් වහන්සේ වැහුණා මල් වලින්. මොහොතක් යනකොට මෙන්න මල් දෙබෑ කරගෙන ධාතුන් වහන්සේ මතුවෙනවා. රජතුමාට හරි සතුටුයි. රත්තරන් සලු 500කින් ධාතුන් වහන්සේ වහනවා. සලු 500ම දෙබෑ කරගෙන ධාතුන් වහන්සේ මතුවනා. ප්‍රාතිහාර්ය පෑවා. ඉතින් ඒ දන්ත ධාතුන් වහන්සේ පරම්පරාවෙන් රජවරු අතරට ආවා. පරාක්‍රම බාහු රජ